14 වෙනි MCQ එක. පරිපූර්ණ පරිණාමකයක ප්‍රාථමික දංගරයේ වට 200ක් සහ ද්විතීයික දංගරයේ වට 400ක් ඇත. ප්‍රාථමිකයේ වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවය කියන්නේ VRMS එක 110 වෝල්ට් වන ප්‍රත්‍යවර්ත වෝල්ටීයතා ප්‍රභවයකට සම්බන්ධ කළ විට IRMS එක ඇම්පියර් 10යිලු. ඇම්පියර් ධාරාව ගලනවලු. හරි. ද්විතීයිකයේ RMS එක සහ RMS වෝල්ටීයතාවය සහ RMS ධාරාව තමයි මගෙන් අහන්නේ. හරි. එතකොට මේකෙදි අපි චුට්ටක් මතක් කරගමු මේ පරිණාම ගැන දැනුම චුට්ටක් මතක් කරගමු. ඒතකොට ලේසි වෙන්නේ. රයිට්. එතකොට දැන් මේකේ ප්‍රාථමිකයේ පොටවල් ගාන අඩුයි. ද්විතීයිකයේ පොටවල් ගාන වැඩි. හරි. ද්විතීයිකයේ පොටවල් ගාන වැඩි. මෙහෙම ගන්න තියෙන්නේ. එතකොට මම ඕක NP කියලා ගන්නම් පොටවල් ගාන ප්‍රාථමිකයේ මම එතකොට ඒක 200යි කියලා ලකුණු කරගන්නවා. මෙයා ලකුණු කරගන්නවා NS එක 400යි කියලා. එතකොට මෙයාගේ තියෙන වෝල්ටීයතාවය VP ප්‍රේරණය වෙන එක VS කියලා මම හිතනවා. හරි. IP IS ඔය තියෙන ධාරා. එතකොට මේකෙදි දැන් මේක පරිපූර්ණ මේක දීලා තියෙනවා මේ පරිපූර්ණ පරිණාමකයක් කියලා දීලා තියෙනවා. හරි. එතකොට මේ වගේ එක ශ්‍රමතා හානියක් වෙන්නේ නැහැ. හරිද? ශ්‍රමතා හානියක් වෙන්නේ නැති වුනහම මට ලියන්න පුළුවන් ප්‍රාථමිකයේ ශ්‍රමතාවය කියන්නේ අර ශ්‍රමතා හානියක් නැහැ. එතකොට ඔන්න ද්විතීයිකයේ ශ්‍රමතාවයට සමානයි. ඒ කියන්නේ VPIP සමානයි VSIS. කොහොමද ඒක එන්නේ? මොකද ශ්‍රමතාවය කියන්නේ VI ගුණිතය. එතකොට ප්‍රාථමික එකයි ද්විතීයික එකයි තමයි මේ දීලා සමාන කරලා තියෙන්නේ. එතකොට මට මේක ලියන්න පුළුවන්. VP යට VS සමානයි. හරි. VP යට VS සමානයි. IS යට IP කියලා ලියන්න පුළුවන්. කොහොම ලියලා දාන්න පුළුවන්. එතකොට ප්‍රාථමිකයෙන් නිපදවන ශ්‍රාවය ද්විතීයික හරහා සම්පූර්ණයෙන් පිහිටනවා මොන වගේ වෙලාවකද? මෙන්න මේ පරිපූර්ණ පරිණාමකවල අපිට දීලා තියෙන මේ පරිපූර්ණ පරිණාමකයක් කියලා. ඒ නිසා අපිට කිසිම ගැටලුවක් නැහැ. ලියන්න පුළුවන් VP යට VS කියන එක්කෙනා NP යට NS කියලා ලියන්න පුළුවන්. ඔන්න ඊළඟ එක. ඒ කියන්නේ ප්‍රාථමිකයෙන් නිපදවන ශ්‍රාවය සම්පූර්ණයෙන්ම ද්විතීයික හරහා පිහිටනවා කියලා හිතලා. රයිට්. එතකොට ඔය තමයි අපිට ගන්න පුළුවන් සම්බන්ධතා දෙක. හරි. එතකොට අපිට මේ ගානේ දීලා තියෙන අගයන් කිහිපයක් තියෙනවා. එකක් තමයි ප්‍රාථමිකයේ වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවය. ඒක මම මෙහෙම ලියන්නම්. VRMS P කියලා ගන්න. ප්‍රාථමිකයක. හරිද? ඒක මට දීලා තියෙනවා 110 වෝල්ට් කියලා. IRMS එකක් දීලා තියෙනවා. ඒකත් ප්‍රාථමික නිසා මම P එකක් කියලා දාගන්න. ඒක 10 ඇම්පියර් කියලා දීලා තියෙනවා. හරිද? එතකොට මේ දීලා තියෙන පරිණාමකය අධිකර පරිණාමකයක්. හේතුව මෙයාගේ පොටවල් ගාන අඩුයි. ද්විතීයිකයේ පොටවල් ගාන වැඩි. එහෙනම් මේක වෝල්ටීයතාවය වැඩි කරනවා. හරිද? එතකොට ඒකට අපි කියනවා අධිකර පරිණාමකයක් කියලා. රයිට්. එතකොට ඔය ටික දීලා තිනවා. අපි දැන් ඊට පස්සේ හදන්නයි තියෙන්නේ. දැන් අපි දන්නේ නැති කොටස් තියෙනවා අහන්නේ VRMS මම ගන්නම් S කියලා ද්විතීයිකයේ. එයාව දන්නේ නැහැ. හරි? ඒක හොයන්න ඕනේ. IRMS එක ඒ ද්විතීයිකයේ මම S කියලා ගන්නම්. ඒක දන්නෙත් නැහැ. ඒකත් හොයන්න ඕනේ. ඊළඟට අපි ගමු මේ IRMS එක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? නැත්නම් කොහොමද මේ වැලියු හොයාගන්නේ කියලා. අගයන් හොයාගන්නේ කියලා. රයිට්. මෙන්න මෙහෙම යන එකේ අපිට මෙන්න මේ අගය තමයි VP වෙන්නේ. VP කියන්නේ පීක් එක. හරිද? ඒ කියන්නේ උපරිම වෝල්ටීයතාවය. ඒතර උපරිම වෝල්ටීයතාවය තමයි VP කියලා කියන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ හරියක තියෙනවා. හරි? මේ තියෙන වෝල්ටීයතාව විචලනයේ තියෙන කාලයත් එක්ක. එතකොට මේකෙදි මේ තියෙන්නේ VRMS. මෙන්න මේ මම අද දෙවෙනි කඩේට තියෙනවා. එතකොට මෙන්න මේ VRMS එක සමාන වෙනවා VP යට මූල 2. මේ ලකුණු කරපු VP එක ප්‍රාථමික වෝල්ටීයතාවය. මෙතන මේ VP එක ඇති වෙන්න පුළුවන් අර උපරිම අගය. හරිද? උපරිම වෝල්ටීයතාවය. එතකොට මෙතනදී නම් අපි ওই දෙක සමාන කර ගන්නවා. එතකොට VRMS එක කියන්නේ VP යට මූල 2යි IRMS එක කියලා කියන්නේ ওই සමීකරණෙම තමයි ඒකට වෙන්නේ මෙතන IP මේ P කියලා කියන්නේ පීක් එක. ඒ කියන්නේ උපරිම අගය මූල 2 ඔන්න කොහොම එනවා. හරි. එතකොට මේකෙන් අපි ඊට පස්සේ සුළු කරගෙන යමු. දැන් මට මුලින්ම මේක සුළු කරනකොට බලන්න දැන් VP එක කියලා කියන්නේ මම මේ සමීකරණයෙන් මෙතනින් ගන්නම්. VP එක කියලා කියන්නේ VRMS එක මූල 2කින් වැඩි කරපුවාම එන අගයට. IP එක කියලා කියන්නේ IRMS එක හරි මූල 2කින් වැඩි කරපුවාම එන අගයට. රයිට්. එතකොට දැන් මට මේ දීලා තියෙන දත්ත වලින් ගන්න පුළුවන් මට VP යට VS කියන එක්කෙනා මෙන්න බලන්න තියෙනවා මට මුලින්ම මේකෙන් ගමු. ලේසින් පොටවල් ගන්න මට දීලා තිබ්බනේ.
ඔන්න ඔය සමීකරණයෙන් Vp යට Vs කියලා කියන්නේ Np යට Ns. ඒ කියන්නේ Np කියලා කියන්නේ ප්‍රාථමිකයේ 200යි මේක 400යි. එහෙනම් කෙලින්ම මෙතන එන්නවාට භාගයයි කියලා. හරි. එතකොට එතකොට මෙන්න මෙතන මේවට මතකද Vp වෙනකොට මම ලියනවා මේක. එන්න මේක ලියනවා. VRMS ඒ තියෙන්නේ ප්‍රාථමික පැත්තේකනේ. ඒක වැඩි කිරීම මූල 2. VS කියලා කියන්නේ මේ විදිහට මට ලියන්න පුළුවන්. එතකොට වඩ ලියන්න වෙන්නේ ද්විතීකයේක. හරිද? ඒක වැඩි කරන්න ඕනේ මූල 2 සමානයි භාගය. ඉතින් මූල 2ට මූල 2 කැපිලා දැන් ප්‍රාථමිකයේක දන්නවනේ මේ දීලා තියෙන ප්‍රාථමික 110යි කියලා. 110යි. හරිද? 110 කියලා දීලා තියෙනවා. දැන් 110 බෙදීම VRMS මේ තියෙන්නේ ද්විතීකයේක ඒක තමයි හොයන්න තියෙන එක භාගය. එහෙනම් හරස් කුලිත් දැම්මොත් එහෙම VRMS S ඔය හොයන්න තියෙන එක 220යි වෝල්ට් කියලා එනවා. එහෙම උත්තරයක් තියෙනවද බලමු. 220යි ඔව් 220 ඒවා දෙකක් තියෙනවා නේද? හරි එහෙනම් අනිත් එකත් මට හොයන්න එකපාර ගහගන්න බෑ. ඊට පස්සේ අනිත් එකත් අපි හොයමු. හරි. මේ විදිහටම ගත්තොත් හරිද? මෙන්න මෙයාගෙන් හරිද? දැන් අපි දන්නවා VP යට VS කියන්නේ මේ තියෙන්නේ. VP යට VS කියන්නේ මෙන්න. VP යට VS කියන්නේ ඕක. හරි. එතකොට VP යට VS කියන එක්කෙනා IS යට IP නේ. මේ සම්බන්ධතාවයට අනුව. එහෙනම් මම මේක ලියනවා VP යට VS කියන්නේ භාගයයි IS නේ මෙහෙම ලියන්න පුළුවන්. මේ විදිහට ලියන්න පුළුවන්. එහෙනම් ඒක ලියනවා මම IRMS S වැඩි කිරීම මූල 2 බෙදීම IRMS P වැඩි කිරීම මූල 2. එහෙනම් මූල 2ට මූල 2 කපලා දාලා මේකේ මම දන්නවා ප්‍රාථමිකයෙන් පිට දීලා තිබ්බකෝ. මෙති ප්‍රාථමික 10. එහෙනම් භාගය සමානයි IRMS ද්විතීක එක දන්නේ නැහැ. මේක දන්නවා. මේ දීලා තියෙන 10යි කියන්නේ. 10යි. එහෙනම් මේකට මේක කැපුවා 5යි. එහෙනම් IRMS S 5යි ඇම්පියර්. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ. මම ඒක මේ හරියට ලියන්න. හරි. අපිට වෝල්ට් තාව 220ක් වෝල්ට් ඒ වගේම ඇම්පියර් එක 5යි ඇම්පියර් කියලා. එහෙනම් එහෙම උත්තරයක් තියෙනවා නම් උත්තරේ හරියන්න ඕනේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 4 වෙනි උත්තරේ ආන්සර් එක වෙන්නේ 4. මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. හරි.